අද ඔයාලට උයන්න කම්මැලිද? එහෙනම් මං කියලා දෙන්නම් බත්තයි පරිප්පුවයි දෙකම එකට හදාගන්න ලේසි ක්‍රමයක්. මේ විදිහට පරිප්පු ටික රෙදි කෑල්ලක දාලා පොට්ටනියක් වගේ බැඳගෙන ඒක බත් මුට්ටිය ඇතුළට දාලා දෙකම එකට උයා ගන්න. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ බත උයාගත්තට පස්සේ දැන් මේ අපේ පරිප්පු එකත් හොඳට තැම්බිලා තියෙන්නේ. ඒක පැත්තකින් තියලා භාජනයක් අරගෙන තෙල් ටිකක් දාලා සුදු ලුණු ටිකක් බැදගෙන වේලිච්ච මිරිස් කරල් දෙක තුනකුත් බැද ගන්න. ඊට පස්සේ මේ විදියට ඒ දෙක හොඳට අතින් පොඩි කරගන්න. ඊට පස්සේ මේ පරිප්පු එකට මේ පොඩි කරගත්තු සුදු ලුණුයි මිරිසුයි දාලා කලවම් කරලා ලුණු ටිකකුත් දාගන්න. ඊට පස්සේ කපාගත්තු ලුණු ටිකකුත් එකතු කරන්න. කැමති නම් ඔයාලා ලුණුත් බැදලා ගන්න. මේ තියෙන්නේ ඉතින් අපේ පරිප්පුවයි බතයි තමයි. ඔයාලට උයන්න කම්මැලි වෙච්ච දවසට මේක try කරලා බලන්න.